ආයිබෝවන් ළමයි ඇහෙනව නේද? ආයිබෝවන් විලොක්ෂි ආයිබෝවන් අනුහස් එත්ති ආයිබෝවන් වෙනුව හොඳයි අද මම වැඩි වෙන අවධානය යොමු කරනවා කිව්වේ සිතියන් ටික. දැන් මෙතන 10 වසර දරුවෝ පොඩ්ඩක් අත උස්සන්න. මේ සැරේ පාර විභාගයේ මේ සෙකන්ඩ් ටර්ම් පළවෙනි පාර ලියන ළමයි. ඒ කියන්නේ ඒගොල්ලන්ට තමයි මෙතන බරපතල ප්‍රශ්න තියෙන්නේ. මොකද හරියට දන්නේ නැහැ. උස්සන්න බලන්න 10 දරුවෝ. හරි. කීප දෙනෙක් ඉන්නවනේ. 10 ටිකක් ඉන්නවනේ. දැන් ඔයගොල්ලෝ හෙට පේපර් එක හම්බුනහම 11 දරුවෝ විනාඩි 5ක් දෙන්න මට. මෙන්න මේගොල්ලන්ට පොඩ්ඩක් චුට්ටක් මතක් කරලා දෙන්න. හෙට පේපර් එක හම්බුනහම උගලන්ට මේක 11යි දාන්නවා. ඉස්සෙල්ලාම 11 8ට ඔයාලට ලැබෙනවා දෙවෙනි ප්‍රශ්න පත්‍රය. දෙවෙනි එක ලැබෙන්නේ. දෙවෙනි ප්‍රශ්න පත්‍රය ලැබෙන්නේ. දෙවෙනි ප්‍රශ්න පත්‍රය ලැබුණාම ඔයාලට හම් වෙන ඉස්සෙල්ලා පළවෙනි ප්‍රශ්නේ ඔයාලට ඉන්න අනිවාර්ය ප්‍රශ්න. ඉස්සෙල්ලාම කියන සිතියම්. ලංකාවෙන් 12යි ලෝකේ 8ක්. ලෝකෙන් වැයක් ගන්න 10. මේක ඔයාලට මේ සැරේ එනවා. ඒක වළක්වන්න බෑ. මේ සැරේ ඔබට ඒකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඔය ලකුණු ටික ගන්න අද සිතියමක් ක්ලාස් එකකට තියාගන්න මම අද ගන්නන ඒවා හෙට විභාගෙට එනවා. තේරුණාද? ඒ නිසා මේ ටික බලාගෙන යන්න. ඔබට අනිවාර්යයෙන් මේ ලකුණු 18 ගන්න පුළුවන්. හරිද? ඊළඟට මේකේ අයත් මේ ආයතනයේ ප්‍රශ්න හතරක් පුතයක් කෙලින්ම. ඒ කියන්නේ වරණ මුකුත් නැතුව ඔයාගෙන් අහන ප්‍රශ්න. කිසිම වරණයක් නැහැ කෙලින්. උදාහරණයක් ප්‍රාග්යිතිහාසික මානවයන්. මේට ආපු ප්‍රාග්යිතිහාසික මානවයගේ නම. කෙලින් මෙයාට හෝමෝ සාපියන් කියලා ලියන්න. ඒ විදිහේ කෙලින් ප්‍රශ්න හතරක් හතරක් ලැබෙනවා. ඊළඟට ඔයාලට රූප සටහන් දෙකක් ලැබෙනවා. දැන් අද මම රූප සටහන් ටික ඔයාලට කියලා දෙන්නේ. රූප සටහන් ටික කියලා දෙනවා. ඒ ලකුණු අතරේ එකදී ප්‍රශ්න හතරක් අහනවා. ප්‍රශ්න හතරක් අහනවා. ඒ ප්‍රශ්න හතරට ලකුණු හතර ලකුණු 8ක් හම්බ වෙනවා. හරිද? එතකොට මෙතෙන් ලකුණු 12යි. මේ 30 ඉස්සෙල්ලා කරන්න. පළවෙනි පාර ඔක කරන්න. ඉස්සෙල්ලා ඔක ටික තියන්න. ඒකනේ ගන්නේ පැය භාගයක් ගන්න. මේ ප්‍රශ්නේ ඉවර කරා. පැය භාගයකින් ඉවර කරා. 11 වසර පැයක් තෝරන්න කරන්න. පැය භාගයක් ඉවර කරා. ඊළඟට යන්න දෙවෙනි පේපර් එකේ. දෙවෙනි ප්‍රශ්නේ 2 3 4 5 6 මොන්නේ ප්‍රශ්න 2 3 4 5 6 2 3 4 5 6 7 ප්‍රශ්න 7ක්. ප්‍රශ්න 7කින් ඔයා තෝරගන්න අනිවාර්යෙන් ප්‍රශ්න 5. ප්‍රශ්න 5. එතකොට මේ 2 කියලා හිතන්න. මේකේ රෝගිලන්ක 1. මේකට ප්‍රශ්න 3යි වෙන්නේ නම් 3යි. මේ රෝගිලන්ක 2. මේකට ප්‍රශ්න 4ක් එනවා. ලකුණු 4යි. විස්තර මුකුත් නැහැ ලියුවේ. රෝගිලන්ක 3 අවස්ථා 2ක් කැසුරේට පැහැදිලි කරනවා. අවස්ථා 2 එකක් කිව්වා ඒක විස්තර කරනවා. දෙවෙනි අවස්ථාව කිව්වා ඒක විස්තර කරලා සාමාන්‍ය පිටු භාගයක් කියවෙන්නේ. ගණන් දෙක තුන ලියන්න එපා. පොඩ්ඩක් විස්තරාත්මකව ලියන්න පුරුදු වෙන්න.
ඊළඟට රෝමිලකම් අතර අවස්ථා තුනක් ඇසුරේ පැහැදිලි වෙනවා. අවස්ථා තුනක්. එකලින් විස්තර කරනවා. දෙවෙනි අවස්ථාවට විස්තර කරනවා. මේ අවස්ථාවලට සාමාන්‍ය ප්ලස් කැප් කොලයක එක එක ප්‍රශ්නවල වෙනස් වෙන්න පුළුවන්. එක එක ප්‍රශ්නවල ප්‍රමාණය වෙනස් වෙන්න පුළුවන්. සමහර ප්‍රශ්න වලට උත්තර ගොඩක් තියෙනවා හොඳට ලියන්න පුළුවන්. සමහර ඒවා එහෙම ලියන්න බෑ. සමහර ඒවා එහෙම ලියන්න බෑ. ඉතින් එහෙම ඒක අට කියන්න බෑ මේ පිටු එකමාරක් ලියන්න එහෙම කියලා කියන්න බෑ. ඒ ප්‍රශ්න අදාළ විදිහට පැහැදිලි කරාම පුළුවන්. කොහොම වුණත් පිටු එකමාරක් විතර යාවි. ඔයාට හරියට ප්‍රශ්නයකට උත්තර ලියනකොට. හරියට ලියන ළමයි. පැහැදිලිද මම කියන්නේ? ඔන්න ඔය ප්‍රශ්න පහක් ලියන්න අනිවාර්යයි. ගෙදර ගිහිල්ලා ලියන්න ලැස්ති වෙන්න එපා. අනිවාර්යෙන් ප්‍රශ්න පහ ලියන්න පුරුදු වෙන්න. පහයි තේරුණා නේද? දෙවෙනි පේපර් එකේ ප්‍රශ්න 6ක් ලියන්න ඕනේ අනිවාර්යයෙන්ම ඒක ඔළුවේ තියාගන්න. 11 වසරේ දරුවෝ සමහර අවස්ථාවලදී අන්තිම ප්‍රශ්න හරියට ලියන්නේ නැහැ. මොකද වෙලා මදි. වෙලා මදි සීන් එකක් තියෙනවා. ඔයා කොහොම හරි ටයිම් මැනේජ්මන්ට් කරා. ඊයගෙන් දෙන්න පැය භාගයක් ගන්න. ඉක්මුණට ඊට පැය භාගයක් ගන්න. ඉතින් පැය භාගයක් ඉතින් කාට දැන් ඉක්මුණට දැන් මේක පැය 3ක් නේ. දෙවෙනි පේපර් එකට පැය 3ක් 11. 8 සිට 1 පේපර් එක කියන්න හම්බෙන්නේ. 8 සිට 11. එතකොට 8 ඉඳන් 8ම අනිවාර්ය ප්‍රශ්න කියලා. ඉතුරු ප්‍රශ්න පහට පැය භාගයක් ගන්න. පැය භාගයට එහා යන්න එපා. පැය භාගයකට මැනේජ් කරන්න කියන්නේ. ඔන්න ඔය ටික මතක ඇතුව කරන්න ළඟ. හරි? දැන් මම ඕගොල්ලන්ට තේරුණාද? ගැටලුවක් නෑ නේද පුතේ? හරි. මොනවා හරි නොතේරුණ තැන තියෙනවා අහන්න. මැසේජ් එකක් දාන්න. අද මේක ඔළුවට ගිය දරුවෝද උස්සන්න. මං සිතියන් වලට යන්නේ. මේක ඔළුවට ගියා දැන් මම හෙට කරන්නේ මේ විදියට. දරත් උස්සන්න. ගියා. හරි. එහෙනම් සිතියමක් ගන්න අතට. අපි හෙට එන ප්‍රශ්න ටික සාකච්ඡා කරමු. අපි හෙට එනේවා කතා කරමු. විස්තර කිරීම වලදී උදාහරණයක් ඕනි නේද? විස්තර කිරීම කියන්නේ උදාහරණ තමයි පුතේ. බොහෝ දුරට සෙල්ලිපියක් වෙන්න පුළුවන්. දැන් අපි උදාහරණයක් ගත්තොත් ප්‍රාග්ධෛතිහාසික යුගයේ මානවයාගේ අභිචාර විදි. ප්‍රාග්ධෛතිහාසික මානවයාගේ අභිචාර විදි කිව්වහම අවස්ථා තුනක් ඇසුරෙන් පැහැදිලි කරන්න. හරි. වැඩේ හරි. අවස්ථා තුන ගන්නනේ දැන් තියෙන්නේ. දැන් මේක රෝමිලක් අතරේ ප්‍රශ්න. අවස්ථා තුනක් ඇසුරේ. රෝමිලක් අතර දැන් බලස්සන්ට ප්‍රාග්ධෛතිහාසික මානවයාගේ අභිචාර විදි එක පොඩි එක පාට උදාහරණයක් මෙතුව අපි පොඩි ප්‍රවේශයක් හැටියට කියනවා ප්‍රාග්ධෛතිහාසිකයේ අභිචාර විදි තියෙන්නේ මරණයක් සම්බන්ධයෙන් තමයි අභිචාර විදි තියෙන්නේ. එතකොට සාමාන්‍යයෙන් ඒගොල්ලෝ මරණයට අනියත බියක් දැක්වුවා. ඒ නිසා ඒගොල්ලෝ තමන්ගේ ඒ කවුරු හරි මැරෙන පුද්ගලයෙක් කැලේට ගිහිල්ලා දානවා. දාලා මස් ටික පිය වෙලා ඇට ටික ඉතුරු වෙනවා. ඒ ඇට ටික අරන් ඇවිල්ලා ගල් ගුහාව තුල වල දානවා. එතකොට මේ ගල් ගුහාව තුල වල දාපු මේවා ගල් ගුහාව තුල වල දාපු ඒවා ඒගොල්ලෝ නැවත ගොඩ ගන්න.
නැවත ගොඩ ගන්න. ගොඩ අරගෙන සමහරේම ඔව් දැන් සාමාන්‍ය මරණයක් සම්බන්ධයෙන් අභිචාර විදි කතා කරද්දී ඕක තමයි සිද්ධිය. ඒ කියන්නේ අපි පොඩ්ඩක් පැහැදිලි කරලා මේ මරණය සම්බන්ධ අභිචාර විදිවලදී ඔන්න ඔය ප්‍රවේශය අරගෙන ඉවරලා ඊට පස්සේ අපි ගන්නවා පළවෙනි අවස්ථාව රාවණයල් කුමාරි රාවණයෙන් හම්බුණා. ඔන්න ඒවත් අපි ගොඩ දාපුවාම හොයාගන්න දෙකට බෙදෙනසේ සිතුරු විදෙන්නද මිනිස් කබලා. එක පැත්තක ගුරු බලලා. තව එකේ රළුවට තිබුණු කොටස් සුමට කරලා තිබුණා උඩ. එතකොට මේ කරලා තියෙන්නේ ඒගොල්ලෝ මරණය සම්බන්ධ දක්වපු අනියත බිය. ඒව නැවත බලනවා. ඊළඟට ගුරුගල් ඊළඟට ගන්න දෙවෙනි අවස්ථාව. පාහියංගල ගල් ගොඩ. ගුරුගල් ආලේපිත මිනිස් ඇටසැකිලි හොත් වෙනවා තියෙනවා. දැන් මේක ගොඩාක් ඉස්සර කරන්නේ ප්‍රශ්න නෙමෙයි ගොඩක් එහෙම නැහැ. ඊළඟට තුරුවිට බඩු දුබලෙට තුන්වෙනි අවස්ථාව. ඒකේ තියෙන්නේ වකුටු කර වලදාපු මිනිස් ඇටසැකිල්ල. වකුටු කර වලදාපු මිනිස් ඇටසැකිල්ල. ඉතින් ඒක නිසා ඔය කරුණු ටික පැහැදිලි කරන්න දැන් සමහර ප්‍රශ්න වලදී අන්න එහෙම අවස්ථා තුන ওই විදිහට ගන්න. හරි නේද? ඒකට ඒ විදිහට උත්තර ලියන්න පුළුවන් එක කොයි ප්‍රශ්නෙක උත්තරය ඇයි? කොයි ප්‍රශ්නයකින් උත්තරය આવුවොත් එහෙම තමයි. හරි නේද? හරි. දැන් තව මොනවා හරි ගැටලු තියෙනවා අහන්න. හරි. දැන් හොඳට අවධානය තියාගන්න. සිතියමක් අතට ගන්න. සිතියමක් අතට ගන්න. මම කියන තැන් හරියට පොයින්ට් එකට ලකුණු කරගන්න. ඔයාලට පුළුවන් වුණොත් මේ රෙකෝඩින් එක මම අදම දානවා ගෲප් එකට හෙට උදේ හරි බලලා යන්න. හරි. දැන් මම ගංගා ටික ටක් ගාලා ලියාගන්න. ගංගා අනිවාර්යෙන් ගංගා දෙකක් එනවා. ගංගා විභාගෙට දෙකක් එනවා. හරිද? මේ වගේ සිතියමක් ඔබට එන්නේ. හරි? හරි. ඔන්න එක. මෙතනින් මම පටන් ගන්නවා ළමයි. මේක ලියා ගන්න. දන්න අය අවුලක් නැහැ. කනගරායන් නාරු. මම වැඩි වෙලා කියන්නේ නැහැ. මම ඉක්මනට යනවා වැඩ ගොඩක් තියෙන නිසා. හරි? කනගරායන් නාරු. පල්ලෙහා එකට යනවා. මා ඔය. මම මේකත් එක්කම මෙතන තියෙන වැවත් කියාගෙන ගියාම මට ලේසියි. හරිද? මේ කනගරායන් නාරු වල තියෙන්නේ මෙයා කනගරායන් නාරුනේ. මේක ඉරණමඩු ජලාශය. ටක් ගාලා ලියා ගන්න. වැවකුත් එනවා විභාගෙට. හරි? ඊළඟට මේ තියෙන්නේ මාඔය. මේ මාඔයේ තියෙන වැවත් විභාගෙට අහපු එක. මේ වැව තමයි පදවිය වැව. පදවිය වැව. ඊළඟට ඔයාලට පේනවා මේ අතුගංගා අඩුවෙන් තියෙන මේ ඔය. මේක වැදගත්. තමයි මම මේ එක වැවක් මේකේ තියෙනවා. මම දෙකම ඉගෙන ගන්න. මේක යාන්. මේක යාන් ඔය.
මේ යාන්නුවේ මේ තියෙන වැව පුරුළු වැව. පුරුළු වැව. පුරුළු වැව. මම මේ ටික උගන්වලා ඔයගොල්ලන්ගේ ගැටලු තියෙනවද කියලා අහනවා. එතකොට ගැටලු ඉදිරිපත් කරන්න. හරි. ඊළඟට පුතේ මේ තියෙන්නේ ත්‍රිකුණාමලය. මේ ත්‍රිකුණාමලය වැටෙන මේ ප්‍රධාන ගඟ ඔයා දන්නවනේ. මහවැලි ගඟ ලකුණු කරන්න ආවොත් පුතේ මෙන්න මේ මේක තමයි මහවැලි ගඟ. මේක මහවැලි ගඟ. ඒ මහවැලි ගඟට මෙන්න මෙතනින් එකතු වෙන අතු ගඟ. මේක වැදගත්. මේකට කියන්නේ අඹන් ගඟ කියලා. මේක අඹන් ගඟ. මේක අඹන් ගඟ. ඊළඟට සමහර සිතියන් වල මේ ඔය දාලා නැහැ. මම ඔයාලට දැන් මේ කරුමෙට හරි අපේ විභාගයට දැක්මොත් කියන අදහසින්. මේක තමයි මාදුරුවේ. එතකොට මාදුරුවේ තියෙන ජලාශය මාදුරුවේ ජලාශය. මේක 11 වසරේට ගොඩක් වැදගත්. මාදුරුවේ ජලාශය 10 වසරක අහන්න නැහැ කියලා හිතන්න බෑ. මාදුරුවේ ජලාශය. මේ තියෙන්නේ මහවැලි ගඟේ. දැන් මට මේකේ වැව් ටික කියා ගන්න බැරුණානේ. මෙන්න මෙතෙන්ට එන්න. හරිම වැදගත්. මේක තමයි මේවා සාගර කියලා මේවට කියන්නේ. පරාක්‍රම සමුද්‍රය. මේක පරාක්‍රම ඒ කියන්නේ අබන් ගඟත් එක්කම තියෙන්නේ මේක. පරාක්‍රම සමුද්‍රය. ඊළඟට එහා උඩින් මෙන්න මෙතන මින්නේරි වැව. ඊට උඩින් තියෙන්නේ කවුඩුල්ල වැව. කවුඩුල්ල වැව. මේ තියෙන අතු ශාඛාවක් එක අතු ශාඛාවක් නෙමෙයි. ඇත්තටම මේක ඔයා කන්තලේ ඔය. මේ කන්තලේ ඔය මෙන්න මෙතන තියෙනවා කන්තලේ වැව. කන්තලේ ඔයේ තියෙන කන්තලේ වැව. හරි පුතේ ඔන්න ඒ ටික හරිනේ දැන්. දැන් ඒ ටික ඔළුවට ගියා. කනගරායනාරු වල ඉරණමඩු ජලාශය. මාඔය පදවිය වැව. යාන්වේ කුරුළු වැව. මහවැලි ගඟේ මේ අඹන් ගඟේ මෙතන පරාක්‍රම සමුද්‍රය. ඊට උඩින් මේ මින්නේරිය. ඊට උඩින් කවුඩුල්ල. ඊට උඩින් කන්තලි. මාදුරුවේ ජලාශය. very good. දැන් අපි යනවා ඊළඟට හැම එකක්ම ඕනේ මේ හරහට මේ පිටින් පුත්තලං කලකුවනේ. sorry මඩ කලකුවනේ. මේ මඩ කලකුවට යටින් මේ අතට වැටෙන එක ගඟයිලා. ඕක තමයි භාගයට අහනවන ගහන. ඕකට කියනවා අපි ගල්ඔය කියලා. ඕක ගල්ඔය. ගල්ඔය තියෙන මේ ජලාශය ගල්ඔය ජලාශය කියලා කියනවා. සේනානායක සමුද්‍රය කියලා කියනවා. දෙකම ලියන්න. ගල්ඔය සහ සේනානායක සමුද්‍රය. දැන් මම යනවා ඊළඟට මෙන්න මෙතන තියෙන පිළිවෙලට. මෙන්න මේක විභාගයට අහන්න. මේ පැත්තෙන් පටන් ගත්තොත් මේක කුඹු. මේක මැණික්. ඔයාලා ලියා අනිවාර්යෙන් මේක එනවනේ විභාගයට එක්ක කරුණා කරලා ඔය පාඩම් කරන අතරතුරේදී මේ ලකුණු 18 ගන්න මහන්සි වෙන්න. ලකුණු 18. මේක මැණික්. මේක කිරිඳි. මෙන්න මේක වලවේ. එතකොට මේ පැත්තෙන් ගියොත් වලවේ කිරිඳි මැණික් කුඹු. වලවේ කිරිඳි මැණික් කුඹු. මෙතෙන්ට ගියොත් මේ රටේ දිගමයින දැන් මෙතන තියෙන්නේ දෙවුන්දර තුඩු. දෙවුන්දර තුඩුව ඇහුවොත් විභාගෙට මෙතන තමයි අපි ලකුණු කරන්නේ. එතනින් මුහුදට වැටෙන මේ ගඟ නිල්වලා ගඟ. ඊළඟට මේ ගඟේ ලංකාවේ මේ හැරවුම මේ බෙන්ඩ් එක ඒකෙන් වැටෙන්නේ කිං ගඟ. මේ හරියට වංගුවේ මැදින් කිං ගඟ. පැටලෙන්නේ නැහැ පුතා. කිං ගඟ. තව ටිකක් උඩට යනකොට ඔයාට මෙතන ගැට්ටක් තියෙනවා මේ. මේ ලංකාවේ මෙහෙම ගැට්ටක් තියෙන. මෙච්චරයි තියෙන්නේ. මෙතන මේ ගැට්ටෙන් වැටෙන්නේ කැලණිය. ඔය ගැට්ට හොයාගන්නකො ඉස්සෙල්ලා. එතනින් වැටෙන්නේ කැලණිය. ගැට්ටට යටින් ගිංගඟයි දෙන්න අතරින් වැටෙන්නේ එකයි. මේ ප්‍රධාන එක කළු.
මේක ගින්, මේක කළු, මේක කැලණි. කැලණි ගඟ පහු කරලා ටිකක් උඩට යනකොට මෙන්න මෙතන තියෙනවා පුත්තලම් මීගමු කලපුව. මේ තියෙන මීගමු කලපුව. ඒ මීගමු කලපුවට උඩින් වැටෙන්නේ මෙයා. මෙයා තමයි මහා ඔය. මහා මයන්න හයන්න මහා ඔය. ඊට උඩින් වැටෙන්නේ පුත්තලම් කලපුවට යටින් වැටෙන්නේ දැදුරු. දැදුරු. දැදුරු ඔය. දැදුරු. ඊළඟට පුත්තලම් කලපුවට උඩින් වැටෙන්නේ මේ පුත්තලම් කලපුවට යටින්නේ දැදුරු වැටුනේ. පුත්තලම් කලපුවට උඩින් වැටෙන්නේ මෙන්න මේක වැදගත්ම එක කලා. කලා. දැන් විභාගයට අහනවානේ කලාවේ කලා වැව මොකක්ද කියලා. කලාවේ කලා වැව පුතේ මේක මේ තියෙන ටික ලොකුවට තියෙන්නේ. අනිත් ඒවා ඔලුවට දාගන්න යන්න එපා. මේක විතරක් ඔලුවට දාගන්න කලා වැව. මේ පොඩි එක කණ්ඩලම වැව. දැන් එහෙම ඕනේ නැහැ. මේක දාගන්නකො ඉස්සෙල්ලා. කලා වැව. නැත්තම් ඔයාලට පැටලෙනවා. කොහොම ජෑම්. ඔහොම ඉස්සරහට යනකොට මෙයා අමතක කරන්නකො මේ පොඩි එක්කෙනාව. මෙන්න මේ මන්නාරමට යටින් මෙයත් වැදගත් ඔයා. මේක මල් වතුවේ. මේ මල් වතුවේ මෙන්න මේ යට තියෙන වැව විභාගෙට අහනවා. මෙන්න මෙයා නාච්ච දුව. නාච්ච දුව. නාච්ච දුව. එහෙම නාච්ච දුව පහු කරගෙන ඔහොම එනකොට දෙපැත්තේ වැව් දෙකක් තියෙනවා. මේ දකුණු පැත්තේ තියෙන්නේ මෙන්න මේක නුවර වැව. මේ දකුණු පැත්තේ එක නුවර වැව. වම් පැත්තේ තිසා වැව. නුවර වැව මේ පැත්තේ තිසා වැව. කිසියම් වෙලාවක අනුරාධපුරේ ලකුණු කරන්න විභාගෙට ආවොත් මේ තිසා වැව මතක තියාගන්න. මේ තිසා වැවට උඩින් මේ වංගුවක් තියෙන්නේ. ඒ වංගුවේ මෙන්න මෙතන හරියට ඩොට් එක තියන්න. අනුරාධපුරේ ලකුණු කරන්න ආවොත් මල්වතුවේ නාච්ච දුව පහු කරගෙන එනකොට තිසා වැව හම්බ වෙනවා. ඒ තිසා වැවට උඩින් මේ වංගුවේ ඩොට් එක තියන්න. අනුරාධපුරේ ලකුණු කරන්න ආවොත් හරි. මෙන්න මේ මල්වතුවේට එකතු වෙන අතු ගංගාව. මේකට අපි කියනවා මහා කනදරා ඔය කියලා. මහා කනදරා ඔය. මේ මහා කනදරා ඔයේ මේ තියෙන වැව මහා කනදරා වැව. මහා කනදරා වැව. මහා කනදරා ඔයේ තමයි මහා කනදරා වැව. ඔහොම යනකොට මෙයා මුහුදට වැටෙන තැන තියෙනවනේ මේ මල්වතුවේ. මේ අර සැතපුම් 7ක් දිග අඩි 44ක් උස දාත්සේන රජුරුව කරපු වැව. මේක කෘතිම වැවක්නේ. වැව් බැම්මේ තාක්ෂණය ගැන කතා කරනකොට අනිවාර්යයෙන්ම යෝධ වැව මතක් කරන්න. කිසිම දෙපැත්තේ කඳු වැටි දෙකකට යා නොකර හදපු වැව් බැම්මක් තියෙන්නේ යෝධ වැවට. යෝධ වැවේ වැව් බැම්ම. හරි? මෙන්න යෝධ වැව. මට මෙතනදී කියන්න බැරි වුණා. මෙන්න මේ අඹන් ගඟ හරස් කරලා මෙන්න මෙතනින් අමුණක් කැප්පුවා. මෙන්න මෙහෙම ඉරක් ගැහුවා මෙතන අමුණ. මේ අඹන් ගඟේ පළවෙනි අතු ගංගා දෙක අතර ඒ අමුණට කියන්නේ ඇලහැර අමුණ කියලා. මෙන්න මෙහෙම ඇලහැර අමුණ. ඒ ඇලහැර අමුණෙන් ඇලහැර ඇල කැපුවානේ. බලන්නකො හෙට විභාගයට අහන්න නැද්ද කියලා. ඒ ඇලහැර ඇලෙන් වතුර අරන් ගියා මෙන්න මේ මින්නේරියට. මෙතන පොඩි ඒවාක් තියෙනවා ගිරිතලේ කියලා. ගිරිතලේ මින්නේරිය කවුඩුල්ල කන්තලේ. සාමාන්‍යයෙන් අහන්න පුළුවන් වසප රජුරුවන්ගේ ඇලහැර ඇලේ පෝෂණය ලැබුණු වැව මොනවද කියලා. එතකොට ඔයා කියන්න ඕනේ මෙන්න මෙහෙම. ගිරිතලේ මින්නේරිය කවුඩුල්ල කන්තලේ. එහෙම තමයි දැන් හරි. දැන් පුතේ ඔන්න තව තියෙනවා වැදගත්ම එකක් 11 වසරේ අයට. ඒ 10ට වැදගත් නැහැ කියන්නේ. ඒගොල්ලන් බොහෝ දුරට එන්නේ නැහැ. නමුත් 11ට තවම මේ ටර්ම් එකේ නැතත් තර්ඩ් ටර්ම් එකේ එන්නේ. ඒ තමයි මහවැලි ගඟ පටන් අරගෙන මෙහෙම එනකොට මේ තියෙන ජලාශය. මේ ජලාශය. ඕකට කියන්නේ කොත්මලේ ජලාශය. ඒක කොත්මලේ ජලාශය. ඔහොම උඩට එනකොට ඔන්න ඔය විදිහට එනකොට මෙන්න මෙතන හැරවුමක් තියෙනවා. මෙන්න මෙහෙම නැමෙන තැනක් තියෙනවා මේ වී හැඩයක් ඔය අතර. මෙන්න මෙතනින් මෙහෙම ඉරක් ගැහුවොත් ඔතන වේල්ලක් තියෙනවා.
හරියටම මේ නැමෙන තැන මෙතන ඩොට් එක තිබ්බොත් මහනුවරනේ. ඔය නැමෙන තැන තිබ්බොත් මහනුවර. ඔතනින් මේ තියෙන ඉර මෙහෙම ගැහුවොත් කැපුවොත් මේ ගඟ මැදි. ඒක වේල්ල. පොල් ගොල්ල වේල්ල. පොල් ගොල්ල. පොල් ගොල්ල. පොල් ගොල්ල වේල්ලත් පහු කරගෙන ඔහොම එනකොට මෙන්න අපිට හම්බ වෙනවා වික්ටෝරියා ජලාශය. වික්ටෝරියා ජලාශය. තව ටිකක් පල්ලෙහාට එනකොට අපිට හම්බ වෙනවා රන්දෙනිගල ජලාශය. මේ තියෙන්නේ රන්දෙනිගල ජලාශය. රන්දෙනිගල ජලාශය. තව ටිකක් කොහොම එනකොට අපිට හම්බ වෙනවා මෙතන. ඔතන අපිට හම්බ වෙනවා සොරබොර වැව. ළමෙකුට මයංගනේ ලකුණු කරන්න ආවොත් පුතේ මේ සොරබොර වැව තියෙන තැනම ටිකක් චුට්ටක් ඒකට ගෑවුනත් කමන්නේ. ඔතන ඩොට් එක තියන්නේ. ඒක තමයි මයංගනය. මහියංගනේ සොරබොර තියෙන එතන. මේ සොරබොර. මයංගනේ ලකුණු කරන්න ආවත් මෙතන ලකුණු කරන්න. ඔනවා එක පාරක් වේගෙන් කියාගෙන යනවා. පස්සේ ජොයින් වුණ අය, බැරි වුණ අය ඔක්කොටම දැනගන්න. කනගරායනාරු ඊරණමඩු ජලාශය. මාඔය පදවිය වැව. යාන්නොය උරුළු වැව. මහවැලි ගඟ, පරාක්‍රම සමුද්‍රය, මින්නේරිය, කවුරුල්ල කන්දකේ. මේක ඇවිල්ලා මාදුරුවය ජලාශය. මේක ඇවිල්ලා ගල්ඔය ජලාශය. මේක ඇවිල්ලා කුඹුක්කොය, මැණික්, කිරිඳි, වලවේ. මේක නිල්වලා. ගින්, කළු, කැලණි. මහඔය, දැදුරුවය, කලා. මේක කලා වැව. ඊළඟට උඩට ගියාම මල්වතු, මේ නාච්චදුව වැව, මේක තිසා, මේක නුවර වැව, මේක යෝධ වැව. හරි. දැන් මේක ඔළුවට දාගත්තා මේක ලියාගත්තේ අතුස්සන්න බලන්න. අපි ඒ ටික ඔළුවට දාගත්තා. දැන් ඒක හරි. ගොඩ අපිට පුළුවන් ওই ටික පාඩම් කරලා ඔය ටිකෙන් එනවාමයි අනිවාර්යෙන් 3ක් 4ක් ෂුවර්. බලන්න කොහෙට ආවේ නැත්තම්. හොඳට අතුස්සන්න පුතේ. නියමයි very good. ගේට් 11ටත් ඕවා තමයි එන්නේ පුතේ. ආයි වෙනසක් නැහැ. හරි. අතපල්ල දාන්න. දැන් මම යනවා වැදගත්ම තැන් ටිකක් ලකුණු කරලා දෙන්න. වැදගත්ම තැන් ටිකක් ලකුණු කරන්න. හරි. අතපල්ල දාන්න. 10 වසරේ දරුවන්ට පාඩම් 6ක් බලා ගන්න පුතේ. මම අර 6ක් පාඩම් කරුවේ 6 වෙනි පාඩම. ඒක බලා ගන්න. ඒක අනිවාර්යෙන් එනවා. කෙටි ප්‍රශ්නේ පාඩම් 6 වෙනි පාඩම පාඩම් කරපේ ඒක බලා ගන්න. වැවක කොටස් ටික බලා ගන්න. ඊළඟට අනිවාර්යෙන්ම යකඩ නිස්සාරණය. ඊළඟට රුවන්වැලි සෑය අත්තිවාරම. ඊළඟට වජ්‍ර චුම්බටය. තේරුණාද? වජ්‍ර චුම්බටය. ඊළඟට පූර්ව ඓතිහාසිකයේ තාක්ෂණය, මැටිඔරු තාක්ෂණය, මැටි භාණ්ඩ නිෂ්පාදන තාක්ෂණය සහ නිවාස තාක්ෂණය. මේ 8 වෙනි පාඩමෙන් ඒ ටික බලන්න. අනිවාර්යෙන් එනවා. ෂුවර්. එකොළහ වසරේ දරුවන්ට ඉතින් ඔය 10 වසර ඔය කියපු ටික එනවමනේ පුතා. 11 වසරේ 10 වසරේ සෙට් එක වෙනවනේ. 11 වසරේ අනිවාර්යෙන්ම ලෝකසිතියෙන් මම දැන් ඊළඟට ලකුණු කරනවානේ. ලෝකසිතිය ගැන කලබල වෙන්න එපා. ලෝකසිතියම ගොඩ දා ගන්න ලේසියි. ලෝකසිතිය ගැන වය වෙන්න එපා. මම දැන් ඒක ලකුණු කරලා දෙන්නේ. රූප සටහන් ටිකක් 10 වසරේ ටික ලකුණු වෙනවා. 11 වසරේ අය මේ දක්වා කරපු පොතේ තියෙන 11 වසරේ රූප සටහන් ටික බලයිය. මොකද 10 රූප සටහනයි 11 රූප සටහනයි දෙකක් එන්නේ ඕගොල්ලෝ. හරිද? ඒ නිසා ඒගොල්ලෝ 11 වසරේ රූප සටහන් ටිකක් 10 රූප සටහන් ටිකක් බලන්න. එක්සෑම් එකට එන පාඩම් ටික තමයි මේ කියන්නේ. 10 වසරේ දරුවන්ට 1 සිට 6 දක්වා බලා ගන්න. 11 වසරේ දරුවෝ අනිවාර්යයෙන්ම
72 70ට මට නම් කරන්න බැරි වුණා. ඒකෙන් ප්‍රශ්නයක් දෙකක් දායි. නමුත් පාඩම් 5ක් 6 එනවා. 5ක්වත් බලන් යන්න 11 වසරේ. ඒගොල්ලන්ට ඕන තරම් ලියන්න තියෙනවා. මොකද 10 වසරේ පාඩම් තියෙනවා. 11 වසරේ ප්‍රශ්නයක් ආව මේක අතාරින්න බැරි කමක් නැහැ බැරි නම්. ඒ කෙරිලා නැත්නම්. බැරි නම් කියන්නේ කෙරිලා නැහැ. ඔන්න මම යනවා වැදගත්ම තැන් ටිකක් ලකුණු කරන්න. මම පටන් ගන්න උඩින්. මම උඩේ ඉඳන් පල්ලෙහාට එන්න එතකොට ඔයාලට ලේසියි. ඔන්න බබා 1 මෙතෙන්ට එන්න. මේ හරියටම මුතුනේ මැදම නෙමෙයි මේන් අයිනට බර කරලා වෙරළේ ගෑවෙන්න. වෙරළේ ගෑවෙන්න උතන ඩොට් එක තියන්න. ලියාගන්න. ඕක දඹකොළ පටුන කියලා. එහෙම නැත්නම් ජම්බුකොළ පට්ටන. දඹකොළ පටුන දඹකොළ පටුන ජම්බුකොළ පට්ටන. ඊළඟට මෙන්න එතන ඉඳන් චුට්ටක් යටට එන්න. මෙන්න මෙතෙන්ට එන්න. ඔන්න ඔතනින් නවත්තන්න. ඩොට් එක තියන්න ඔතන. වෙරළේ ගෑවෙන්නේ. හන්ද රෝඩය කදුරුගොඩ විහාරය. හන්ද රෝඩය. එහෙම නැත්නම් කදුරුගොඩ විහාරය. හන්ද රෝඩය කදුරුගොඩ විහාරය. හන්ද රෝඩය එහෙම නැත්නම් කදුරුගොඩ විහාරය. ඊළඟට පුතේ මෙන්න මේකට පයින්න මෙතන තියෙන ලොකු දූපතක්. ඒකේ මෙන්න මෙතන ඩොට් එක තියන්න. ඔන්න ඔතන ඩොට් එක තියන්න. ටිකක් මැදට වඩා ටිකක් උඩට වෙන්න. heights ඌරතොට සූකරතිත්ත ඔය තුනම ලියාගන්න. heights ඌරතොට සූකරතිත්ත. heights ඌරතොට සූකරතිත්ත. ඊළඟට මෙහෙම ගිහිල්ලා මෙන්න මේ මැද මෙන්න මෙතන ඩොට් එක තියන්න මේ උඩ. මෙන්න මේකට කියන්නේ පේදුරු තුඩුව. පේදුරු තුඩුව. පේදුරු තුඩුව. මේ මෙතෙන්ට එන්න විභාගයට අහනවා මේ මෙන්න මෙතෙන් නවත්තන්න. මේ මෙන්න මේ අයිනේ ගෑවෙන්න. ඕම් ඔතනින් ඩොට් එක තියන්න. හරියටම ඩොට් එක තියන්න. ඔතන තියෙන්නේ යාපනයේ. යාපනයේ නල්ලු දෙකම ලියා ගන්න. යාපනයේ නල්ලු. යාපනයේ නල්ලු. ඊට පස්සේ පුතේ ඔහොම එන්න මම ඔයාලට ඊළඟට ගන්නන්න මෙන්න මෙතෙන්ට එන්න. මේ මෙහා ඇවිල්ලා මෙතන ගෑවෙන තැන ඕම් ඔන්න ඔතන ඩොට් එක තියන්න. අලිමංකඩ එලිෆන්ට් පාස්. අලිමංකඩ එලිෆන්ට් පාස්. අලිමංකඩ එලිෆන්ට් පාස්. දැන් උඩ ටික අවසන් කරගෙන මම එනවා හිමින් අත්‍යවශ්‍ය ටික තමයි කරගෙන එන්නේ විභාගයට ඔබට එයි කියලා විශ්වාස කරන ටික. ඊට පස්සේ මම එනවා මෙහෙම ඇවිල්ලා මෙන්න මෙතෙන්ට. මේ තියෙන්නේ මන්නාරම දූපත. මේකේ මෙන්න මෙතන ඩොට් එක තියන්න. මන්නාරම් දූපත ඇවිල්ලා මෙයාගේ වැදිනවා කියලා හිතලා මෙන්න මෙතන ඩොට් එක තියන්න. ඕම ඉරේ ගෑවෙන්න ඩොට් එක තියන්න. ඔතන ලියා ගන්න දෙකක්. මහා තිත්තයි තිරුකේතීශ්වරම් කෝවිලයි. ඔයාට ඔය දෙකම උතන ලකුණු කරගන්න පුළුවන්. මහා තිත්තයි තිරුකේතීශ්වරම් කෝවිලයි. මහා තිත්තයි තිරුකේතීශ්වරම් කෝවිලයි. හරිද? හා. ඊට පස්සේ ඔහොම්මම එන්නකෝ මාත් එක්ක
දැන් මහා තිත්ත හරි තිරුකේතීශ්වරම් කෝවිල හරි දැන් මෙතන අනුරාධපුරේ ලකුණු කරගත්තානේ. ආයි ලකුණු කරගන්නටක් ගන්න. මේ මෙතන අනුරාධපුරේ මල්ලතුවේ තිසාවැවට උඩින් කියලා මං කිව්වේ. හරි. අනුරාධපුරේ. ඔහොම වෙන්න පුතේ යාන්වය ගාවට. මේ යාන්වය ඔහොම ඇවිල්ලා වැටෙන තැන තියෙනවනේ මුහුදට. එතන ගෑවෙන්න ගඟේ වෙරළේ ගෑවෙන්න ඩොට් එක තියන්න. ගඟේ වෙරළේ ගෑවෙන්න ඩොට් එක තියන්න. ඕම අතර ලියා ගන්න පල්ලවංක කියලා. පල්ලවංක. 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 එහෙමම යන්නකෝ මේ යාන්නුවේ පටන් ගන්න තැනනේ මෙතන. එතෙන්ට චුට්ටක් යටට වෙන්න මෙන්න මෙහෙම ඩොට් එක තියන්න ගෑවෙන්නම නැතුව පොඩ්ඩක් විතර යටට වෙන්න මෙන්න. ඔන්න ඔතන ඩොට් එක තියලා මෙන්න මේ හතරම ලියා ගන්න. මේ හතරම ආවොත් උතන ලකුණු කරන්න. ඔය යාන්නුවේට යටින්. යාන්නුවේ පටන් ගන්න තැන ළමයි ඔය තියෙන්නේ. ඉවර වෙන්නේ මොහොතේ. ඔන්න ඔය පටන් ගන්න තැනට චුට්ටක් යටින් ඒ ගඟේ ගෑවෙන්නේ නැතුව ඩොට් එක තියන්න. සීගිරිය. සීගිරිය. පොතාන. පොතාන. පිදුරංගල. අලිගල. සීගිරිය, පොතාන, පිදුරංගල, අලිගල. චූටි චූටි වෙනස්කම් තියෙනවා. නමුත් ඔතනට හරි දෙන්න ඕනේ. සීගිරිය, පොතාන, පිදුරංගල, අලිගල. ඔහොම වෙන්න පුතේ මේ අඹන් ගඟනේ. දැන් මේ තියෙන්නේ පරාක්‍රම සමුද්‍රය දන්නවනේ. මේ පරාක්‍රම සමුද්‍රයට මෙන්න පැත්තෙන් ටික ගෑවුණත් කමන්නේ. චුට්ටක් ගෑවුණත් කමන්නේ. මෙන්න මෙතන ඩොට් එක තියන්න. අපේ දෙවෙනි රාජධානිය පොළොන්නරුව කියලා කියන්නේ. පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයට පැත්තෙන් උඩින් ඩම නෙමෙයි ටිකක් පැත්තේ මම දැන් ඩොට් එක දීලා තියෙන්නේ. පරාක්‍රම සමුද්‍රයට පැත්තේ පොළොන්නරුව. දැන් ඔහොම මාත් එක්ක මහවැලි ගඟ දිගේ යන් පල්ලෙහාට. ඕන් ඇවිල්ලා මේ මහවැලි ගඟ මේ බොක්කෙන් වැටෙනවා. ඒක ත්‍රිකුණාමලයනේ. ත්‍රිකුණාමලය මෙන්න මෙතන ඩොට් එක තියලා ළමයි මෙන්න මේ උඩ ඇන්දේ මෙයා නිකන් දත් දෙක වගේනේ. කටක උඩ ඇන්දේ දතක් වගේනේ. එන්නේ උඩ දතේ තියන්න. ඔන්න ඔතන ඩොට් එක. අන්නේ ඩොට් එකේ ලියා ගන්න මෙන්න මේ ටික. ත්‍රිකුණාමලය. යාට ඕන එකක් මෙන්න මේවා આવුත් උතර ලියන්න. උතර ලකුණු කරන්න. ත්‍රිකුණාමලය. ගෝකන්න. ගෝකන්න. కోనేశ్వరం కోవిల్. కోనేశ్వరం కోవిల్. త్రికుణామలయ గోకర్ణ కోణేశ్వరం కోవిల్. ෆෙඩ්රික් කොටුව. ෆෙඩ්රික් කොටුව. ත්‍රිකුණාමලය ගෝකර්ණ కోණේශ්වරම් කෝවිල ෆෙඩ්රික් කොටුව. ඊළඟට මෙන්න මෙතෙන්ට එන්න මේ කටේ ඇතුලේ වතුර නෙමෙයි තියන්නේ. මෙන්න මේ ඉරේ ගෑවෙන්න. මේ මෙතන. කොඩ්ඩියාර් බොක්ක. කොඩ්ඩියාර් බොක්ක. කොඩ්ඩියාර් බොක්ක. මේ වතුර ඇවිල්ලා තියෙන දැන් මේ මැද මේ බොක්කනේ. ඒකේ යට මෙන්න මෙතන ඩොට් එක තියෙන. කොඩ්ඩියාර් බොක්ක. කොඩ්ඩියාර් බොක්ක. ඔහොම වෙන්නකෝ දැන් මාත් එක්ක ඕම කියලා ඕම වෙනවා. පල්ලෙහාට ගොඩක් යන්නේ මෙතනින් තේනවා ආයෙ ඇතුළට වතුර යන පොඩි පටුංගම. චූටි එකක් පොඩි එකක් ලොකු එක නෙමෙයි. මේ ත්‍රිකුණාමලේ පහ වුණා විතරයි. මෙන්න මෙතන ඩොට් එක තියන්න. එතනින් තමයි දලදා වහන්සේ වැඩම කරේ. හේමාලා දන්ත කුමරු. ලංකාපට්ටන ලංකාපටුන ලංකාපට්ටන එහෙම නැත්නම් ලංකාපටුන ලංකාපට්ටන එහෙම නැත්නම් ලංකාපටුන
හරි. දැන් ඔහොම එනවා අපි පල්ලෙහාට එනවා මේ මාදුරුවේ ජලාශය. ඒක පහු කරා මෙන්න මෙතෙන්ට ආවා. මේ තියෙන තව කටක් ඇතුළට වතුර යන එකක් මෙන්න කලපුවක් මේ. මඩ කලපුව විභාගයට ඇව්වොත් මෙන්න මේ උඩ ඇන්දේ මේ දතේ. මේන් තියෙන ඩොට් එක. මඩ කලපුව. මඩ කලපුව. උතේ පිළිවෙලටමයි යන්නේ. පිළිවෙලට එන්නේ. වටෙන් ගිහිල්ලා මැදට එන්නම්. ඕම එනවා ඊට පස්සේ පල්ලෙහාට උත්තලං කලපුව පහු කළා. ඕන් එනවා මේ ගල්ඔයට ආවා. මේ ගල්ඔය මුහුදට වැටෙන තැන මෙන්න මේ පල්ලෙහායි. මෙන්න මෙතන ඩොට් එක තිබ්බා. දීඝවාපිය. 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 තදින් දීඝවාපිය. දීඝවාපිය දක්වා ලකුණු කරගත්ත දරුවා අතුස්සන්න. දීඝවාපිය දක්වා ලස්සනට ලකුණු කරගත්ත අය අතුස්සන්න. ෂා මරුනේ. නියමයි. very good. සස්මිත නියමයි. බලන්නකො පුතා. ඔයාට හෙට ඕවා එනවා. මට මේ ලකුණු 18 ඔයාට අරන් දෙන්න පුළුවන් හෙට. හැබැයි පුතෝ හෙට විභාගේ ඔන්න වෙන්න තියලා අර කයියක ගහින් නැතුව ඔන්න සිතියන් ටික බලා ගන්න. කයිය ගහන්න නැතුව එක එක තැන් තැන් ඇවිදින්න නැතුව අවසාන විනාඩියේ සිතියන් ටික බලා ගන්න. පැහැදිලි? ඒක ලකුණු පුතා. ලකුණු 18ක්. ලංකාපටනට කලින් කිව්වේ මොනවද? ත්‍රිකුණාමලයනේ. ලංකාපටන වලින් ත්‍රිකුණාමලය. ඔන්න මම ඊළඟ ටිකට යනවා ළමයි. වැඩ ගොඩක් තියෙන නිසා ඉක්මන් කරනවා. ඔහොම එනවා පල්ලෙහාට දැන් මොන ගල්වැයක් වුණා මේ දීඝවාපිය. ඔහොම එනවා ඔන්න ඔහොම එනවා පල්ලෙහාට එනවා. එතකොට අපිට ආයේ හම්බ වෙනවා කුඹුක්. මේ කුඹුක් වලට පල්ලෙහායි. මෙන්න මෙතන. මේ ගඟ අස්සේ ගහන්නත් එපා මේ ඩොට් එක. ටිකක් මෙන්න මේ මැදට වගේ. නතර ඩොට් එක. මිනිහා ගල් කන්ද. මිනිහා ගල් කන්ද. මිනිහා ගල් කන්ද. මිනිහා ගල් කන්ද. ඔන්න ඔතනින් අපි තව ටිකක් පල්ලෙහාට ගියා. ඕන් එනවා අපිට මැණික් ගඟ. මේ මැණික් ගඟේ මේ බොක්ක තියෙන්නේ. මේ බොක්කේ මැද ඩොට් එක තියන්න හරියට ගඟේ ගෑවෙන්න. ඓතිහාසික ඔයගොල්ලෝ යනවා විභාගෙ කිට්ටු වුණාම 11 වසර ළමයි තව ඉස්සරහදී යනවා. කතරගම. 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 මේකේ දෙපැත්තම හරි පුතේ. මේ පැත්තත් හරි මේ පැත්තත් හරි. දෙපැත්තම ලකුණු කරන්න පුළුවන් අතරේ. කතරගම. ඔහොම එනවා. වැදගත්ම ටික මම ලකුණු කරගෙන ඉන්නේ. ඕන් එනවා කිරින්දිඔය. කිරින්දිඔයේ මේ පැත්තේ මෙන්න මෙතන. මේ ළඟ විරලෙට ලඟ වෙලා නෙමෙයි චුට්ටක් උඩින් මෙන්න මෙතන. මාගම. 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 ඒ කිරින්දිඔයේ අනිත් පැත්තේ මෙතන. බූන්දල. බූන්දල පතිරාජ වෙල. බූන්දල පතිරාජ වෙල. කිරින්දිඔයේ මේ පැත්තේ මෙතන මාගම. මේ පැත්තේ බුන්දල පතිරාජ වෙල. බුන්දල පතිරාජ වෙල. ඔහොම ටිකක් එනකොට මෙන්න මේ හරිය. මේ තියෙන වලවේනේ. වලවේ ගඟ ළඟම නෙමෙයි චුට්ටක් එහාට වෙන්න. වෙරළේ අයිනේ. අයිනෙම ඩොට් එක තියන්නේ නෑ. මේ වරා යන්නේ.
ගොඩවාය 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 ඕම එනවා පල්ලෙහාට එනවා ඕම එනවා උන් එනවා මේ මෙතන ආව නිල්වලා ගඟේ මෙන්න මෙතන තුඩුවක් තියෙනවා දෙවුන්දර තුඩුව දේව නගර දෙවි නුවර ඕන එකක් ඇහුවොත් ඔන්න ඔතන තුඩුවේ ලියන්න ඩොට් එක තියලා දේව නගර දෙවුන්දර දෙවි නුවර දේව නගර දෙවුන්දර දෙවි නුවර මේකේ අනිත් පැත්තේ ඩොට් එක තියන්න පුතේ මාතර ගඟේ ගෑවෙන්න ඩොට් එක තියන්න වෙරළේ ගෑවෙන්න ඩොට් එක තියන්න මාතර මාතර තව ටිකක් කොහොම යනකොට මේ මෙතන මේ තියෙන්නේ ගිංගඟ මුහුදට වැටෙන තැන ගාල්ල ගාල්ල ඊළඟට මේ තියෙන්නේ කළු ගඟ මේ කළු ගඟ මුහුදට වැටෙන තැන මෙතන ඕම උතන කළුතර 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 පුතේ මේ කළු ගඟ මැද මෙන්න මේ දෙන්න මැද මෙන්න මෙතන ඩොට් එක තියන්න පාහියන්ගල 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 මෙතන කළුතර මෙතන පාහියන්ගල ඔහොම එනවා උඩට මේන් එනවා කැලණි ගඟ කැලණි ගඟේ අයිනෙම්ම මේ කැලණි ගඟ මුහුදට වැටෙන තැනම ඩොට් එක තියන්නේ වෙරළෙම කොළඹ කොළඹ ඒ කියන්නේ හරියට අයිනේ කොළඹ චූට්ටක් ඇතුළට ගන්න මෙන්න මෙතෙන්ට ඒත් ගඟේ ගෑවෙන්න ඕනේ ඈ කෝට්ටේ 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 ඔහොම එන්න මෙතෙන්ට මේ අතු ගඟ නෙවෙයි මේ දෙවෙනි අතු ගඟේ මෙතන ඩොට් එක තියන්න දෙවෙනි අතු ගඟේ උතර ඩොට් එක තියන්න ඕක සීතාවක සීතාවක දැන් කොළඹ කෝට්ටේ සීතාවක කොළඹ කෝට්ටේ සීතාවක මේ ගඟෙන් උඩ ඩොට් එක තියන්න මේ මෙතන වෙරළේ ගෑවෙන්න ගඟේ ගෑවෙන්න කැලණිය 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 ඔහොම උඩට යන්න තව ටිකක් ඔන්න කලබුවක් හම්බ වෙනවා මෙන්න මෙතන ඩොට් එක තියන්න මීගමුව 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 ඔහොම උඩට යන්න මේ මහ ඔයත් පහු කරගෙන ඔහොම යන්න ඔන්න දැදුරු ඔය මුහුදට වැටෙන තැන ඩොට් එක තියන්න හලාවත හලාවත සල්වතොට හලාවත ඔහොමම යන්න උඩට ඔහොමම එන්න
මෙන්න මෙතන හරියට පුත්තලම් කලපුවේ මැද මෙන්න මෙතන ඩොට් එක තියන්නේ. මෙන්න මෙතන පුත්තලම පුත්තලම ඔන්න මේ කලාවය පහු කරලා ඔහම එනවා කලාවය මුදට වැටෙන උඩ පොම්පරිප්පු කලාවයට උඩින් පොම්පරිප්පු ඔය කලාවේ දිගේ පල්ලෙහාට එන්න මෙන්න මේ අතුගංගා තුනෙන් මේ අතුගංගා දෙන්න මැද දියන ඩොට් එක මෙතන ඉබ්බන් කටුව දැන් ඔයාලට මම ඉස්සෙල්ලා කියලා දුන්නානේ මේ අබන්ගගේ මෙතනින් කපපුව අමුණ මේක ඇලහැර අමුණ මතක තියාගන්න. එතන ඇලහැර ඇල ඕ මින්නේරිය ඔඩියරියා ඒක හරි. දැන් ඊට පස්සේ ඔහොම මෙන්නකො මේ අඹන්ගඟ පටන් ගන්න තැනට මෙන්න මේ අතුගඟ පටන් ගන්න තැන ඩොට් එක තියන්න ඕම උතන. මේ අඹන්ගඟ පටන් ගන්න තැන. මේ මෙතන. මාතලේ මම ඉස්සෙල්ලා ඔයගලන්ට කිව්වා මේ මහවැලිගඟ නැමෙන තැන පොල්ගොල්ල වේල්ල කියලා. ඊට යටින් ඩොට් එක තියන්න ඔහොම. මහනුවර ඔහොම මෙන්න මේ මෙතන කිව්වා කොත්මලේ ජලාශය. එයා ඇවිල්ලා ඔහොම වැට්ට මේ අනිත් පැත්තේ. මෙන්න මෙතන. මෙතන. ගම්පල හරි. ඔහොම එන්න මෙන්න මේ අතුගංගා දෙක අතර පොඩ්ඩක් පාට කරන්න. මේ මෙතන පාට කරන්න. මෙන්න මේ ටික පාට කරන්න. හෝටන් තැන්න. මෙන්න මේ අතුගංගා ඔක්කොම එකතු වෙන මෙන්න මෙතනින් ඉරක් කොහොම ගැහුවොත් ඒක මිනිපේ අමුණ ළමයි. මෙතන ඇලහැර අමුණනේ. මෙතනින් ඉරක් ගැහුවොත් මේ හැමතට මිනිපේ අමුණ. මිනිපේ කියලා ලකුණු කරන්න આવොත් මෙතන ලකුණු කරන්න. මිනිපේ ගන්දෙනිය පර්වතයේ වගේ ලකුණු කරන්න આવොත් මෙන්න මෙතන. මැද බොක්කේ. අමුණ කියලා આવොත් ඉරක් ගහන්න ඕන. ඔය ගන්නරුව පේරාදෙනිය වගේ ලකුණු කරන්න આવොත් පුතේ දැන් මෙතන මහනුවරනේ. මෙන්න මෙතන ඩොට් එක තියන්න. ගන්නරුව පේරාදෙනිය වගේ આવොත් උතන ඩොට් එක තියන්න. ගන්නරුව පේරාදෙනිය. මෙතනනේ අපි මාතලේ ලකුණු කරේ. මෙන්න මෙතන තමයි ගන්නරුව පේරාදෙනිය ආවොත්. මෙතන තමයි මහනුවර. මෙතන ගම්පල. මෙතන තමයි මිනිපේ අමුණ. නැත්තම් මිනිපේ ආවොත් මෙතන. මේ වලවේ ගඟේ මේ තියෙනවනේ උඩ වලවේ ජලාශය සෝරි මේ වලවේ ගඟ තියෙනවනේ මේ වලවේ ඉඳලා උඩ වලවේ මේ උඩ වලවේ මෙන්න මෙතන ඩොට් එක තියන්නේ රංචා මඩම හරි දැන් පුතේ මම සෑහෙන්න නක් කරා ලංකාවේ කො බලන්න ඔය ටික ලකුණු කරගත්ත ළමයි අත උස්සන්න බලන්න සියල්ල ලකුණු කරගත්ත ළමයි දරුවෝ වගේ අත උස්සන්න බලන්න කොහොම දැන් අපිට තියෙන මේ ටික රෙඩි වෙන්න විතරයි දැන් උතන 30ක් 40කටත් වැඩි ප්‍රමාණයක් ලකුණු වෙලා තියෙනවනේ පුතේ ගංගායි වැව්වයි ඔක්කොම ටික ලකුණු කරන්නේ අමුණු ඇලවල් සියල්ල ලකුණු කරා රංචා මඩම කොහෙද මම දැන් ඉන්න මම ආයෙ පෙන්නන්නම් මෙන්න මෙතනයි ඩොට් එක තියන්නේ උඩරංචා මඩ වලවේ ගඟේ උඩරංචා මඩ හරි දැන් මම යන්නේ කො දැන් අත උස්සන හරි අවුලක් නැහැ මොන හරි ගැට්ටුවක් මිනිපේ අහනවා රංචා මඩ මහනවා ආයේ අතවහනේ වහන්නේ මිනිපේ රංචා මඩ රයිට් අතපල්ලෙහා දාන්න මොන මම මිනිපේ රංචා මඩමයි කියලා දීලා මම ලෝක සිද්ධියමට යනවා ඈ
මිනිපේ මෙන්න මෙතනින් මෙහෙම ඉරක් ගන්න. ඒ මිනිපේ අමුණ. එතන මැද ඩොට් එක තිබ්බොත් මිනිපේ. මෙන්න මේ වලවේ ගඟේ මේ වල ජලාශයට වම් පැත්තේ මෙන්න මෙතන පංචමඩම. හරි. දැන් කොහොම යන්න මම දැන් ලෝක සිතීමට යනවා. මම ඒකත් පිළිවෙලකට යන්න යන්නේ හැම දරුවෙක්ම මෙන්න මෙහෙම සිතියමක් තියෙනවා නම් ළඟට ගන්න. නැත්තම් මේක ඉවරලා රෙකෝඩින් එක හරි බලන්න. හරිද? දැන් ඔන්න මම කියලා දීගෙන යනවා. දැන් මේ අප්‍රිකාව මේ යුරෝපය මහද්වීපයක් වශයෙන් ගත්තොත් මේ ආසියාවනේ. මෙතන නැත්තේ උතුරු ඇමරිකාවයි දකුණු ඇමරිකාවයි මෙතන නැහැ. මෙතන තියෙන්නේ යුරෝපයයි අප්‍රිකාවයි ආසියාවයි විතරයි. ඕස්ට්‍රේලියාවක් නැහැ, උතුරු ඇමරිකාවක් නැහැ, දකුණු ඇමරිකාවක් නැහැ. හරිද? දැන් අපි යුරෝපයේ ටික ලකුණු කරගෙන ඉමු ඉස්සෙල්ලා. යුරෝපයේ සාමුද්‍රික කටයුතු වලට නිපුණ රටවල් දෙක තමයි මේ. මේක පෘතුගාලය. පාට කරන්න පෘතුගාලය කියලා පාට කරන්න. මේ ටික පෘතුගාලය. ඒකේ මෙතන ඩොට් එකක් තියන්න පෘතුගාලයේ. එතකොට ඒකේ නගරය ලිස්බන්. මේ භාගයට ඇහෙන්නේ. පෘතුගාලය ලිස්බන්. ඊළඟට ඊට එහා පැත්තක එයත් එක්කම සම්බන්ධ අනිත් රට ස්පාඤ්ඤය. මේක ස්පාඤ්ඤය. පෘතුගාලය ස්පාඤ්ඤය. මේ දෙකටම කියන නමක් තමයි අයිබීරියන් අර්ධද්වීපය කියලා කියන්නේ. පෘතුගාලය ස්පාඤ්ඤය දෙකටම අපි කියනවා අයිබීරියන් අර්ධද්වීපය. ටිකක් එහාට ගියාම මේක පෘතුගාලය ස්පාඤ්ඤය මේක ප්‍රංශය. පෘතුගාලය ස්පාඤ්ඤය මේක ප්‍රංශය. ප්‍රංශය. මේක එංගලන්තය. මේක එංගලන්තය බ්‍රිතාන්‍ය. මෙන්න මෙතන එංගලන්තේ මෙතන ඩොට් එකක් තියන්නේ මේ අයිනේ. ඒක ලන්ඩන්. 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 ඊළඟට මේ එංගලන්තය මෙතන ලන්ඩන් මේ ප්‍රංශය. මෙන්න මේකට එන්න මේ ඔක්කොම පාට කරන්නේ ඉතාලිය කියලා. මේක ඉතාලිය. හැබැයි ඉතාලිය මම කියන තැන් ටිකක් ලකුණු කරගන්න. ඉතාලියේ මේ ඉවුරේ අන්තිම මේ වම් ඉවුරේ මෙතන හරි මැද ඩොට් එක තියන්න කොහොම වෙරළේ ගෑවෙන රෝමය. 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 ඊට උඩින් මෙතන චිනෝවා. චිනෝවා. අනිත් පැත්තේ වෙනීසිය. මෙතන ජිනෝවා මෙතන වෙනීසිය. මැද රෝමය මෙතන රෝමය. ඒත් එක්කම තියෙන මුහුද මේක. මේ මුහුද මධ්‍ය ධරණී මුහුද මේක පාට කරන්න. නැත්තම් මෙහෙම ඊතලයක් ගහලා ලියන්න. මධ්‍ය ධරණී මුහුද. මධ්‍ය ධරණී මුහුද. මේක කළු මුහුද. මේක කළු මුහුද. ඒ කළු මුහුදට උඩින් මෙතන ඩොට් එක තියන්න. ඕක කොන්ස්ටන්තිනෝපලය. කොන්ස්ටන්තිනෝපලය. මේ මෙතන ඩොට් එක තිබ්බොත් කොන්ස්ටන්තිනෝපලය. ඒ කළු මුහුදට යටින් තියෙන රට තමයි තුර්කිය. මේක තුර්කිය. පාට කරන්න නැත්නම් මෙතන ලියන්න. තුර්කිය. හරි. මෙන්න මෙතෙන්ට මට කියන්න බැරුණා මෙන්න මේ දෙකත් ලකුණු කරගෙන යන්න පුතා. මේක එංගලන්තේ බ්‍රිතාන්‍ය මෙන්න මේ උඩ එක්කෙනා මෙන්න මෙයා. එයා ඕලන්දේ. මෙන්න මේ රට ඕලන්දේ. තිත් තියන්න එපා පාට කරන්න. නැත්නම් ඊතලයක් ගන්න. මෙතන ඕලන්දේ. ඊට යටින් පොඩි රටක් තියෙන එක බෙල්ජියම්. දැන් මම ආයේ කියනවා පෘතුගාලය, ස්පාඤ්ඤය,
ප්‍රංශය, ඕලන්දය, බෙල්ජියම්. මේක එංගලන්තය. මේක ඉතාලිය. මෙතන රෝමය, මෙතන ජිනෝවා, මෙතන වෙනීසිය. මේක කළු මුහුද. මෙන්න මෙතන ඩොට් එක තිබ්බා කොන්ස්ටන්තිනෝපලය. මේක තුර්කිය. මේක මධ්‍යධරණී මුහුද. මේක රතු මුහුද. මධ්‍යධරණී මුහුදයි රතු මුහුදයි අතරින් කැපුව ඇල සුවසැල. සුවසැල. මධ්‍යධරණී මුහුදයි රතු මුහුදයි. මේක රතු මුහුද. මේක රතු මුහුද. මේක මධ්‍යධරණී මුහුද. මෙතනින් ඉරක් ගහන්න. ඒක සුවසැල. මේක අරාබිය. මේක පාට කරන අරාබිය. ඒකේ හරි මැද මෙතන මක්කම. මක්කම. මේක අරාබිය. මේ මැද ඩොට් එක මක්කම. මක්කම. එහෙමම යත් එක්ක මේ මූදේ වතුර ටික මෙතෙන්ට යනවනේ මේක බොක්කක්නේ. මේක පර්ෂියන් බොක්ක. මෙන්න මෙයා තමයි පර්ෂියන් බොක්ක. මෙන්න මෙයා තමයි පර්ෂියන් බොක්ක. පර්ෂියන් බොක්ක. මේ ඉන්දියාව. දැන් මේ ඉන්දියාවේ එන විභාගයට ලකුණු කරගන්න මේ ටික. මෙන්න මේ උඩ මේ අයිනේ මෙතන ඩොට් එක තියන්න. බොම්බාය. බොම්බාය. චුට්ටක් පල්ලෙහායින් හරි මැද ඩොට් එක තියන්න. ගෝව. එතන ගෝව. හරි මැද තමයි ගෝව. චුට්ටක් යටට යන්න මේ මෙතෙන්ට. කැලිකට්. වස්කෝ ද ගාමා ගොඩ බැස්සේ ඔතෙන්ට. කැලිකට්. කැලිකට්. මෙන්න මෙතන මදුරාසිය. මදුරාසිය. ඔහොම වෙලා චුට්ටක් උඩට ගියාම පුතේ මෙන්න මෙතන කල්කටා. මේ මෙතන කල්කටා. මේ මෙතන කල්කටා. හොඳ මං ආයේ කියනවා. බොම්බාය, ගෝව, කැලිකට්, මදුරාසිය, කල්කටා. මෙන්න මේ බොක්ක බෙන්ගාල බොක්ක. මේ බොක්ක බෙන්ගාල බොක්ක. ඉතලයක් ගහලා ලියන්න බෙන්ගාල බොක්ක. මෙන්න මේ ටික පරිස්සමෙන් මෙන්න මෙතන ඉඳන් හොඳට අවධානය. මේ ටික බුරුමේ. මම මේ කියන හරිය බුරුමේ. මෙන්න මෙතෙන්ට වෙනකම් මේ ටික තායිලන්තේ. තායිලන්ත. මෙන්න මේ ටික කාම්බෝජේ. පිටිපස්සේ යන ටික වියට්නාම්. මෙන්න ආය පාරක් කියනවා. බුරුමය, තායිලන්තය, කාම්බෝජය. මේ හරහා ඉර තියෙන්නේ කාම්බෝජයේ. මේ හරි කාම්බෝජ. පිටිපස්සේ මේ යන ඉර තමයි ওই වියට්නාම. මේ දිගට වියට්නාම. ආයේ බුරුමය මේ පල්ලෙහාට එන කොටස තියෙන්නේ එතන තායිලන්තේ. හැබැයි මෙතනින් ඉවරයි. මෙතනින් තායිලන්තේ ඉවරයි. මේ ටික වෙනවරයි. මේ ටික මලයාව. මලය අර්ධද්වීපය මේ ටික. මේ ටික පාඩ කරන්න මලය අර්ධද්වීපය. ආය බුරුමය, තායිලන්තය, කාම්බෝජය, වියට්නාමය, මලය අර්ධද්වීපය. ආය පාරක් බුරුමය, තායිලන්තය, කාම්බෝජය, වියට්නාමය, මලය අර්ධද්වීපය. මේ ලොකු දූපත සුමාත්‍රා. ලොකු දූපත සුමාත්‍රා. මේ පොඩි දූපත ජාවා. මේ පොඩි දූපත ජාවා. ජාවා වල ඩොට් එක තියන්න මෙහෙම. ඔතන දූපත නම් ජාවා. ඩොට් එක නම් බතාවිය. ඩොට් එක නම් බතාවිය. මෙන්න මේක බෝර්නියෝ දූපත. බෝර්නියෝ. 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 ඊළඟට මේ ටික පිලිපීන දූපත්. මේ ඔක්කොම පිලිපීනේ. පිලිපීන දූපත්. මේ ලොකු රට
චීනය. චීනය. මේ ටික ඔක්කොම චීනය. මේක කොරියාව. මේ කොරියාව. මේක ජපාන් දූපත් ටික. මේ ජපාන් දූපත්. ජපාන්. ඒ ජපානයේ මේ දූපතේ මෙතන ඩොට් එක තිබ්බොත් ටෝකියෝ. ටෝකියෝ. මෙතන ඩොට් එක තිබ්බොත් හිරෝෂිමා. මෙතන ඩොට් එක තිබ්බොත් නාගසාකි. ටෝකියෝ, හිරෝෂිමා, නාගසාකි. ටෝකියෝ, හිරෝෂිමා, නාගසාකි. හරි. මොනවා හරි ගැටලුවක් කො බලන්න අත උස්සන් පුතේ ලකුණු කරගත් දරුවෝ ටික. හොඳට ඔක්කොම හරි. අනිවාර්යෙන් ওই ටික එනවා විභාගෙට. බලන්න වෙන්නේ නැත්නම්. ඕවා ආවේ නැත්තම් මොකද කියන්නේ බලන්න. ওই ටික හැර එන්න දෙයක් නැහැ ඉතින්. ওই ටික තමයි එන්න තියෙන්නේ. ඔය ලකුණු 5ක් ගන්න නම් ෂුවර් ගන්න පුළුවන්. සිතියමෙන් 10ක් නම් උපරිමයෙන් ගන්න පුළුවන්. එකක් මිස් වෙන්න ඉඩ තියෙනවා බොහෝ දුරට. නමුත් 10ක් නම් ගන්න පුළුවන්. සිතියමෙන් 6ම ගන්නත් පුළුවන් බොහෝ දුරට. 5ක් නම් ෂුවර්. මට 15ක් දාලා දෙන්න ඒ ඇයි. ඕකෙන් ලකුණු 15ක් අරගෙන රූපසටහනට ඒ ලකුණු 30න් 25ක් ගොඩ දාගත්තා කියන්නේ උ ගොඩ සෑහෙන ප්‍රමාණයක් අනිවාර්යෙන් මෙලෝදයක් කරන්නේ නැති එකට 100 එකක් එනවා. නොලියා අර විස්තර කිරීම උපුත්ම කරන්නේ නැතුව බෙල්ජියම අහන්න පුළුවන්. බෙල්ජියම ආයෙ පුළුවන්ද කියන්නේ හරි මම බෙල්ජියම ලකුණු කරලා දෙන්න. 10 වසරේ දෙකම එනවා. ලංකා දිදිමත් වෙනවා ලෝක සිම. මේ එකයි කරන්නේ නෙමෙයි. මේ එකයි කරන්නේ. හරි? මේ බෙල්ජියම ආයෙ හවුවා මම ආයෙ බෙල්ජියම කියනවා. බෙල්ජියම මෙතන මෙන්න මේක තමයි මේ ඕලන්තය. මේ පොඩි එක තමයි බෙල්ජියම. හරිද පුතා එක ගැටලු නෑනේ. ওই ටික පාඩම් කරගන්න. මලක්කා සමුද්‍ර සංධිය. හරි. අනුහස් මතක් කරනවා මලක්කා සමුද්‍ර සංධිය. මාටත් අමතකුණා. මෙන්න මේක මලයාවනේ. මේක සුමාත්‍රාව. මේ මලයාවයි සුමාත්‍රාවයි අතරින් මෙහෙම ඉරක් ගහන. ඒක මලක්කා සමුද්‍ර සංධිය. ඒක මලක්කා සමුද්‍ර සංධිය. එතකොට මේ ඉන්දියාවයි ලංකාවයි අතර මුදු තීරයක් තියෙනවනේ මේ. ඒක පෝක් සමුද්‍ර සංධිය. පෝක් සමුද්‍ර සංධිය. දැන් විභාගයේ ඇලෙක්සැන්ඩ්‍රියාව කියලා එහෙම හුවොත් ළමෙක්ගෙන් මෙන්න මෙතන පුතේ මෙන්න මේ ඇවිල්ලා සුවසලනේ. එයා මධ්‍යධර්ම මොහොතේ වැටලා දාන මෙන්න මෙතන ඩොට් එක තියන්න. ඇලෙක්සැන්ඩ්‍රියා. තායිවානය නිකන් හුවොත් තායිවාන මේ චීනියත් එක්ක තියෙන දූපත තායිවාන. මේක තමයි තායිවාන. හරි. දැන් ඉතා කෙටියෙන් මම රූප සටහන් ටික කියාගෙන යනවා. ඔයගොල්ලන්ට පාඩම් කරන්න කාලය වුණ නිසා මම රූප සටහන් ටික ටක් ගාලා අධ්‍යයනය කරලා ඔයගොල්ලන්ට වැඩි කාලයක් දෙනවා මේව අධ්‍යයනය කරගන්න. අද පාඩම් කරන්න ඕනේ මම දැන් කියපු ටික පාඩම් කරගන්න එපා. දෙකට විතර නිදා ගන්න. දෙකට නිදාගත්තා දැන් පොලිටික් සම්මුතිය. පොලිටික් නම් එන්නේ නැහැ. ඒක උම ඒ කොටසක් තිබ්බොත් විතරයි එන්නේ. ඔව් දෙකට නිදාගත්තාම ඇති. අද පැය 3ක් 4ක් නිදාගත්තා. මම දැන් විභාගේ දවස්වල අනිත් දවස්වල නිදියනවනේ කොහොමද? රුසියාව අයියෝ රුසියාව ඊරිසියාවට වඩා ලොකුයිනේ. මේ තියෙන ඔක්කොම රුසියාව.
පුතේ ඕගොල්ලන්ට මම දැන් මේ PDF එක දානවා. දැන් මම ස්ක්‍රීන් එකේ දාලා වෙලා ගන්නෑ. ඕගොල්ලෝ ඒක බලා ගන්න. ඒකේ ඔක්කොම ටික දාලා තියෙන්නේ. මම දැන් ඔයාලට ෂෙයා කරනවා ඒක. ඔයා කොහොම හරි අද දවසේ ඇතුළත මම කිව්වා වගේ ඒ පාඩම්ට මෙන්න මේක සූදානම් වෙන්න මම කතා කරපු ෂෙඩියල් එකට ලෑස්ති වෙන්න. පොඩි වෙලාවක් අද නිදා ගන්න නැතුව ඇහැරිලා මේ ප්‍රශ්න ටිකට උත්තර ටික ලෑස්ති කරගන්න. ඈස කළ හෙට උදේ ටිකක් හරි බලන්න. අන්තිම මොහොතේ බලන්න. හරිද? හරි. එහෙනම් අද දවසේ ටික වැඩ ටික මම නවත්තන මම ඔයාලට PDF එක දාන්නම්. PDF එක දාපුවම ඔයාලට එකක් බලා ගන්න. බලාගෙන ඒකක් අනිවාර්යෙන් ලකුණු 8කට පුළුවන්. හැබැයි 11 වසරේ දරුවෝ 11 වසරේ අර කාර්මික විප්ලවයේ තියෙන ෆොටෝස් එනවා විභාගේ. ඒ ටික මේ දක්වා කරපු පාඩම් කරන ටික 11 වසරේ ආයෙ බලා ගන්න 10 වසරේ මේ ටිකක් බලමු. මේ PDF එකත් බලන්න. එහෙනම් ජය වේවා සික දිනකටම වැඩි කාලයක් ගන්න ඔයගොල්ලන්ට පාඩම් කරගන්න කාලෙ දීලා මට ඕනකම තිබුණේ මට සිද්ධියන් ටික කරලා දෙන්න. එහෙනම් ජය වේවා හොඳ ලකුණු අනිවාර්යෙන් 80 85 මට්ටමට යන්න ජයග්‍රහණය කරගන්න ඔබට ශක්තිය වාසනාව ලැබෙන්න කියලා හදවතින් ප්‍රාර්ථනා කරනවා. හෙට ජය වේවා. එහෙනම් ආයුබෝවන්. එක්සෑම් එකට එන ප්‍රශ්න ටික තමයි කිව්වේ. ආයුබෝවන් පුතා ආයුබෝවන්. ජය වේවා. ආයුබෝවන් පුතා. ආයුබෝවන් good night. ජය වේවා.